හෙලෝ ගයිස්, අද මං ඔයාලට බිත්තර සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ජිම් එකට එන ක්ලයන්ට්ස්ලා මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අයියේ මම කොහොමද බිත්තර ගන්න ඕනේ? බිත්තර අමුවෙන්ද ගන්න ඕනේ, උදේට අමුවෙන් එකක් බොන්නද? නැත්නම් බිත්තර තම්බලා ගන්නද? බෙදලා ගන්නද කියලා අහනවා මගේ. සරලවම කිව්වොත් බිත්තර අමුවෙන් නැතුව අනිත් ඕන විදියකට, උයන ඕන විදියකට ඔයාලට කන්න පුළුවන්. තම්බල වෙන්න පුළුවන්, බෙදලා වෙන්න පුළුවන්. ඕන විදියට කන්න, වැඩි කර ගන්න නැතුව. දැන් අමුවෙන් කන්න එපා කියන හේතුවක් තියෙනවානේ. එකක් තමයි ඔයාලට සල්මොනෙල්ලා බැක්ටීරියා එක ඔයාගේ ඇඟ ඇතුළට යන්න පුළුවන්. හරිද? ඒකෙන් ඊට පස්සේ එන ලෙඩ හැදෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක්. තව දෙයක් තමයි බිත්තරවල තියෙනවානේ ප්‍රෝටීන් තියෙනවා. එතකොට ඒ ප්‍රෝටීන් වල ඇබ්සෝප්ෂන් එක, දැන් ප්‍රෝටීන් ඇබ්සෝප් වෙන ප්‍රමාණය අමුවෙන් බිත්තරයක් බොනකොට 52ක් 50ක් වගේ තමයි. ඒ වගේ ප්‍රමාණයක් තමයි ඔයාගේ ඇඟට ප්‍රෝටීන් ඇබ්සෝප් කරන්නේ. හැබැයි ඔයා උයලා කද්දි ඔයාට 90ට වඩා ඔයාගේ ඇඟට බිත්තරයක තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඇබ්සෝප් කරගන්න පුළුවන්. මොකද උයනකොට, ආහාරයක් උයනකොට ඒකේ තියෙන ප්‍රෝටීන් ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. මගෙන් කට්ටිය අහන ඊළඟ ප්‍රශ්න තමයි අයියේ මං කහමද දවසට කීයක්ද ගන්න ඕනේ? කහමද හුඟක් කෑම කොලෙස්ටරෝල් හැදෙනව නේද? ඔන්න ඔය ප්‍රශ්නේ. මම රෙකමන්ඩ් කරන්නේ දවසට කහමද 2-3 අතර ප්‍රමාණයක් තමයි මනුස්සයෙක්ට ගන්න කියලා. මොකද ඒ කහමද වල කොලෙස්ටරෝල් අඩංගු වෙන හින්දා. ඒතකොට දැන් කොලෙස්ටරෝල් කිව්වම දැන් හුඟක් කට්ටිය බිත්තර බදිනකොට එහෙම චීස්, බටර්, පොල් තෙල් වගේ දේවල් හුඟක් පාවිච්චි කරනවා. එතකොට ඒව සම්තුප්තමය දෙන්නේ. එතකොට තමයි යාළුවගේ කොලෙස්ටරෝල් ලෙවල් එක හුඟක් වැඩි වෙන්නේ, LDL ප්‍රමාණය. ඒක නිසා ඔය බිත්තර බදිනකොට හුඟක් අඩුවෙන්, ඒ කියන්නේ non stick pan එකකින්වත් බිත්තර බෙදලා ගන්න. හුඟක් අර චීස්, බටර්, පොල් තෙල් වගේ දේවල් ඒවට ඇඩ් කරන්න එපා. ඕක තමයි අද මට ඔයාලට කියන්න තියෙන්නේ. තාම මොනවාරි ඔයාලගෙත් අයිඩියා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි, මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාන්න. මාව ෆලෝ කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.